දානය කියන්නේ හරිම සතුට ජනනය කරන එකක්. මොකද හේතුව Tamanට සතුට වෙන්නට පුළුවන් පස්සේ Taman දීපු දෙයින් වෙන අය ප්‍රයෝජන ගන්නවා කියලා දකිනකොට. ඒ දානයේ තියෙන ලක්ෂණය. සමහරලාට අපිට අපරාධ කියලා හිතන අවස්ථා ඉන්නත් පුළුවන්. ඒ වෙන්නේ වස්තුව කෙරෙහි ආසාව සම්පූර්ණයෙන් අතහැරුම් නැති නිසා. ක්‍රම දෙකකට පසුතැවීම එන්නට පුළුවන්. ක්‍රම කීපයකට. එකක් තමයි වස්තුව කෙරෙහි ආසාව අතහැරලා නැහැ. සම්පූර්ණයෙන් අතහැර ගන්න බැරුණා දුන්නට පස්සේ අපරාධයක මතක් වෙනවා. ඒක වෙන්නට පුළුවන්. සමහර වෙලාවට පසුතැවීම එනවා ඒ වස්තුවෙන් ලබන්න තිබිච්ච ප්‍රයෝජනය නිසා පසුතැවීම එනවා. දැන් උදාහරණයකට ඒක වුණා අපුත්තක සිටුවරයටනේ. තගරසිකී පසේ බුදුහාමුදුරන්ට දානෙ දුන්නා. බත් එක පූජා කරා. එතුමට කෑම තිබුණා. දැන් බත් එක්ක කොහොමද පිළිනවනේ අවශ්‍ය වෙනකොට. කොහොමද පසුතැවෙන්නේ? අපරාධ මේ බත් එක මගේ සේවකයට දුන්නා නම් මිනිස්සයා ඒක කාලා මට වැඩ කරනවා. ඒකෙන් ලැබෙන්න තිබිච්ච ප්‍රයෝජනය ගැන දැක්ක. කෑම ගැන නෙවෙයි පසුතැවෙන්නේ. දැක්ක දානය ගැන පසුතැවීමෙත් පුළුවන් ක්‍රම වස්තුව කෙරෙහි විතර නෙවෙයි. දැන් මේකෙන් මට මෙහිම දේවල් ලබන්න තිබුණානේ. එහෙම පසුතැවීම එන්න පුළුවන්. තවත් වෙලාවට පසුතැවෙනවා. දුන්නාට පස්සේ දීපෝ ආමුදුරන්ගේ අඩුවක් දකිනවා. අපරාධ